ඕනෑම ක්‍රොෂේ බෑග් එකක සයිඩ් දෙපැත්ත සම්බන්ධ කරගන්න සහ විශේෂයෙන් මේ වගේ ග්‍රැනි ස්ක්වෙයාර් දෙකක් සම්බන්ධ කරගන්න විදිය තමයි කියලා දෙන්නේ. ක්‍රම ගොඩක් තියෙනවා. ඔයාලා දන්නවා මෙතන ස්ක්වෙයාර් එකේ මුල්ලට චේන් දෙකක් දානවා. ඒක චේන් එකක් එක පැත්තටත් අනිත් චේන් එක අනිත් පැත්තටත් අයිති. එහෙම තමයි ගෙතුම් සමබර වෙන්නේ ඒ ස්ක්වෙයාර් එකේ. අපි බලමු මේ ගෙතුම් ඉස්සෙල්ලා කොහොමද ගොතන්නේ මොන ලූප් එකකටද කියලා. මෙහෙම තියාගත්තම එළියට තියෙන ලූප් එක. ඒක බෑක් ලූප් එක. තමන්ගේ පැත්තට තියෙන ලූප් එක ෆ්‍රන්ට් ලූප් එක. මෙන්න මේ බෑක් ලූප් එකයි ෆ්‍රන්ට් ලූප් එකයි නිවැරදිව තේරුම් ගන්න. බෑක් ලූප් එකට තමයි ගොතන්නේ. අනිත් කොටස ගත්තොත් ඒ කොටස අපි තියාගන්නේ මේ පැත්තටනේ සම්බන්ධ කරගන්න ඕන නිසා. එතකොට මේ කොටස් දෙක ළඟම තියෙන ලූප් දෙකට තමයි ගොතන්නේ. ඒ කියන්නේ මේ කොටසේ දැන් මෙතන තියෙනවා. ඒකෙත් බෑක් ලූප් එක සහ ෆ්‍රන්ට් ලූප් එක තියෙනවා. බෑක් ලූප් එක කියන්නේ එහා පැත්තට තියෙන එක. ෆ්‍රන්ට් ලූප් එක තියෙන්නේ තමන්ගේ පැත්තට. එතකොට අපි මේකේ මෙන්න මේ පැත්තට තියෙන ෆ්‍රන්ට් ලූප් එකට තමයි ගොතන්නේ. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. මේ කොටස් දෙක පැහැදිලිව තේරුම් ගන්න. ඊට පස්සේ ගෙතුම් දාගෙන යන්න ගොඩක්ම ලේසි. ෆ්‍රන්ට් එකයි බෑක් එකයි පැහැදිලි කරගන්න. එහෙම තියාගත්තා මේක වෙනස් වෙනවා. නමුත් මේ විදිහට කොටස් දෙකම එක ළඟ තියාගත්තම එක ළඟ තියෙන ලූප් දෙක තමයි ගෙතුමට එකතු වෙන්නේ. ක්‍රම කීපයක් තියෙනවා. දැන් ඔයාලට මෙන්න මේ විදිහට පැහැදිලි ඇති. මෙන්න මේ ලූප් දෙක මේ විදිහට තමයි සම්බන්ධ කරන්නේ. ඉදිරියට මම ඔයාලට ග්‍රැනි ස්ක්වෙයාර් බෑග් එකක් කියලා දෙනවා. ඒ නිසා මේ ගෙතුම් ක්‍රම පොඩ්ඩක් මතක තියාගන්න. අමුතුවෙන් එතකොට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොටස් දෙකම මේ විදිහට කටුවෙන් සම්බන්ධ කරගෙන මුලින්ම අපි නූල මේ විදිහට දාලා ගන්නවා. කැමති නම් චේන් එකක් දාගත්තත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙන බෑක් ලූප් එකයි මේ නූල යටට තියෙන්න ඕනේ. මේ කොටස් දෙක මේසයක් උඩ වගේ තියාගෙන ගොතනවා නම් පහසුයි. මට ඔයාලට වීඩියෝ එකට කියලා දෙන්න ඕන නිසා තමයි මේ විදිහට උඩට අරගෙන මේ කියලා දෙන්නේ. මේක ටිකක් අමාරුයි එහෙම කියලා දෙන්න ගියාම. මේ පැත්තේ තියෙන බෑක් ලූප් එකයි පළවෙනි ස්ටිච් එක. එහා පැත්තේ තියෙන ෆ්‍රන්ට් ලූප් එක. ඒක උඩින් තමයි දාන්නේ කටුව. දෙකම කටුවට අරගන්නවා. ඊට පස්සේ අර යට තියෙන නූල මෙහෙම අරගෙන එහා පැත්තේ කොටසෙන් ඉස්සෙල්ලා පන්නනවා. ඊළඟට මෙහා පැත්තේ කෙනුත් පන්නනවා. ඊට පස්සේ අර කටුවේ තියෙන චේන් එකෙනුත් පන්නනවා. ආයිම මේ පැත්තේ ලූප් එකට දානවා. යටින් නෙමෙයි උඩින් මෙන්න මෙහෙම කටුව ඒ ලූප් එකටත් දානවා. දාලා හැමතිස්සෙම නූල තියෙන්න ඕනේ යටි පැත්තෙන්. මෙන්න මේ විදිහට නූල ඇදලා අරගෙන ඒකෙන් උලින් පන්නනවා. ඊට පස්සේ මේ ලූප් එකෙන් පන්නනවා. ඊට පස්සේ මේ චේන් එකෙන් පන්නනවා. දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. කොටස් දෙක ඔයාලට පහසු විදිහට තියාගන්න. මට මෙහෙම ගොතන්න අමාරුයි. මේ ඔයාලට පැහැදිලි මදි නිසා මම මේ විදිහට කොටස් දෙක උඩට අරගෙන කියලා දෙන්නේ. මෙන්න මේ විදිහට තියාගත්තම ගොතා ගන්න ලේසි. කොහොමත් අපිට බෑග් සම්බන්ධ කරද්දි මෙහෙම තමයි තියාගන්න වෙන්නේ. දැන් ඔන්න හොඳට පැහැදිලිව ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන ස්ක්වෙයාර් බෑග් එකට මෙන්න මේ විදිහට තමයි කොටස් සම්බන්ධ කරන්න කියලා දෙන්නේ. ඒ නිසා මේ කොටස ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා තමයි මුලින් මේ ක්‍රමය කියලා දුන්නේ. තවත් ක්‍රම කිහිපයක් තියෙනවා. අපි ඒව පස්සට බලමු. මේක ටිකක් පුරුදු වුණාට පස්සේ ලොකුට ගැටලුවක් එන්නේ නැහැ. ඉක්මනට ගොතාගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්නම්. මේ මල දාලා මම බෑග් එකක් ගොතලා ඇති. මගේ බෑග් පාඨමාලාවේ මුදල් ගෙවලා බෑග් මෝස්තර ඉල්ලන අයට මම වීඩියෝ හදලා දෙනවා. ඉතින් ඔයාලා YouTube එකත් එක්ක එකතු වෙලා ඉඳගෙන ඔයාලගේ ගෙතුම් කරගෙන යන මම YouTube එකටත් ගෙතුම් පාඩම් දානවා. මේ තියෙන්නේ මේ මල් එහෙම මම අර මගේ මුදල්
ගෙවලා බෑග් මෝස්තර ඉල්ලන අයට තමයි මේ පාඩම් ටික දාන්නේ. ඉතින් ඒක ගැටලුවක් කරගන්න එපා ඔයාලා. මම ඔයාලටත් ගෙතුම් බෑග් මෝස්තර මට පුළුවන් විදියට අරගෙන එනවා. එතකොට කාටත් සාධාරණයක් වෙනවනේ ඔයාලට මෙහෙම කියලා දෙනවා. එයාලට එයාලා ඉල්ලන බෑග් මෝස්තර මම එයාලට කියලා දෙනවා වෙනම වීඩියෝ මගින්. හොඳයි ඉතින් දැන් ඔයාලට මේක පැහැදිලි ඇති කියලා හිතනවා. ඒ රටාව ඒ විදිහට ගොතර ඉරුණාම පිටින් පේන්නේ මෙන්න මේ වගේ. මම ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා තමයි වෙනත් පාටක නූලකින් ගෙතුවේ. මේක ලස්සන ඩිසයින් එකක් ඇත්තටම. දෙපැත්තෙන් බෑක් ලූප් එක සහ ෆ්‍රන්ට් ලූප් එක තියෙනවා. මැදින් චේන් එකක් ගිහින් තියෙනවා. මම අනිත් පැත්තෙන් බැලුවම මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මේක තමයි ගොඩක් වෙලාවට ග්‍රැනි ස්ක්වෙයර් සම්බන්ධ කරන අරගන්නේ. මේක ඇත්තටම ගොඩක් ලේසි. අපි බලමු වෙනත් රටාවක් ගොතාගන්නේ කොහොමද කියලා. ඒත් අර විදිහටම පළවෙනි ලූප් දෙක සම්බන්ධ කරගන්න. මේ වගේ චේන් එකක් දාගන්න. ඊට පස්සේ මෙහා පැත්තේ පළවෙනි ස්ටිච් එක පළවෙනි බෑක් ලූප් එක අරගෙන මේ විදිහට නූල පන්නන්න. එහා පැත්තෙත් පළවෙනි ස්ටිච් එකේ ෆ්‍රන්ට් ලූප් එක අරගෙන මෙන්න මේ විදිහට නූල පන්නන්න. මෙහා පැත්තෙන් මේ විදිහට නූල අරගන්නවා. ඊළඟ ස්ටිච් එක එහා පැත්තෙන් මේ විදිහට අරගන්නවා. සමාන්තරව ස්ටිච් ගෙතුම් දාගෙන යන්න ඕනේ. සිග්සැග් ක්‍රමයක් වගේ තමයි එන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. කියනවට වඩා ඔයාලට බලාගෙන හිටියම මේක ගොඩක් පැහැදිලි වෙයි කියලා හිතනවා. ඉතින් මේ තමයි මම ඔයාලට කියලා දෙන දෙවෙනි ක්‍රමය. අනිත් ක්‍රම ඔයාලා දන්නවා. ස්ලිප් ස්ටිච් සහ සිංගල් ක්‍රොෂේ ගෙතන විදියට ගොතාගෙන යන්න පුළුවන්. තව ඉදි කටුවේ නූලයි අරගෙන සම්බන්ධ කරගෙන යන්නත් පුළුවන්. නමුත් ඒකට වඩා මේ කටුවෙන් ගොතන මේ ක්‍රම වඩාත් සාර්ථකයි. විශේෂයෙන් ග්‍රැනි ස්ක්වෙයර් වලට මේ මෝස්තර අරගන්නවා. බලන්න දැන් ලස්සන සිග්සැග් ක්‍රමයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දිගටම මේ විදිහට ගොතාගෙන යන්න තියෙන්නේ හැම කොටසක්ම. ඇත්තටම මේ ඩිසයින් එකත් ගොඩක්ම ලස්සනයි. ඔයාලට කැමති ඩිසයින් එකක් කැමති මෝස්තරයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ග්‍රැනි ස්ක්වෙයර් එහෙම සම්බන්ධ කරද්දි සහ වෙනත් ක්‍රොෂේ බෑග් සයිඩ් පැති දෙක සම්බන්ධ කරද්දි මේ වගේ ඕනම ඩිසයින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් ක්‍රම ඉතින් ඔයාලා දන්නවා. සම්පූර්ණ දන් වලට අරගෙන ගොතා ගන්නත් පුළුවන් මෙන්න මේ විදියට. නැත්නම් ළඟම තියෙන ලූප් දෙක අල්ලලා මේ වගේ ස්ලිප් ස්ටිච් ගොතාගෙන යන්නත් පුළුවන්. මේ ඔයාලා දන්න ක්‍රම අනිත් ක්‍රමත් ඔයාලා දන්නවා ඇති. නොදන්න අයට තමයි ඉතින් ඒ කියලා දුන්නේ. මෙන්න මේ වගේ ස්ලිප් ස්ටිච් වලින් ගොතන්න පුළුවන්. අපි මේ බෑක් ලූප් එක සහ ෆ්‍රන්ට් ලූප් එක විතරයි අල්ලලා ගොතන්නේ. නමුත් සමහර වෙලාවට සම්පූර්ණ දන්වැල් දෙකම අල්ලලා ගොතන වෙලාවලුත් තියෙනවා. ඒ ගොඩක් හයිය නැති නූල් වලින් ගොතද්දී ඒ වගේ සම්බන්ධ කරන්න ඕනේ. නැත්තම් ඔයාලට පුළුවන් මේ වගේ බෑක් ලූප් එක ෆ්‍රන්ට් ලූප් එක දෙකම අල්ලලා සිංගල් ක්‍රොෂේ එකක් වැටෙන විදියට මෙන්න මේ වගේ ගොතන්නත් පුළුවන්. ඉතින් කියලා දුන්න හැමදේම පැහැදිලි ඇති කියලා හිතනවා. ඊළඟ බෑග් මෝස්තරයෙන් ඉක්මනටම හමු වෙමු. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. සතුටින් ඉන්න හැමෝම.